Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ J Dynasty කතා මාලාවේ දෙවැනි කොටස. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලම අද කොටස බලන්න එකතු වෙන්න කියලා. පසුගිය කොටසේදී අපි දැක්කා Jiao Feng අවුරුදු 10ක් තිස්සේ Demon King ගේ sect එකේ ඉඳලා ඒ කාලේ ඇතුළත ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා බටහිර වගුරු බිමේ පුරාවස්තුවක් හොයාගෙන තියෙනවා කියලා. ඉතින් මේ පුරාවස්තුව හොයාගන්න හැම සෙට් එකක්ම වගේ උත්සාහ කරනවා. මේ අතරේ Demon King උත් Jiao Fengව තවත් සෙට් එකක් එක්ක ඒ පුරාවස්තුව හොයන්න පිටත් කළා. අද කොටස ආරම්භයේදී අපිට පෙන්නනවා 4 major demons වලින් එකක් වන Junction set එක. ඒකේ මාස්ටර් මේ වෙලාවේ වාඩි වෙලා ඒ පුරාවස්තු ගැන හිතමින් ඉන්නේ. එයාට ඕනේ කරලා තියෙනවා මේ පුරාවස්තු කොහොම හරි ලබා ගන්න. ඒ මොකද කියලා කියනවා නම් පළවෙනි සීසන් එක බලපු ඔයාලට මතක ඇති. ඒ සීසන් එකේදී Demon King හැම Demon sect එකක්ම එකතු කරගෙන Shinju sect එකට පහර දුන්නා. ඒ වෙලාවේදී Junction set එකේ ගෝලයේ ගොඩ දෙනෙකුටත් මැරෙන්න සිද්ධ වුණා. ඒ හින්දා මේ මාස්ටර්ගේ අරමුණ වෙලා තියෙන්නේ ඒ පුරාවස්තුව කොහොම හරි හොයාගෙන Tamanගේ සෙක්ට් එක අනිත් හැම සෙක්ට් එකටම වඩා ශක්තිමත් කරන්න. ඊට පස්සේ අපි දකිනවා ජ්‍යොතිෂය සහ එයාගේ මිනිබිරිය. ඒ මිනිබිරියගේ නම යු. යු එයාගේ සීයාගෙන් අහනවා ඇයි මේ හැමෝම බටහිර වගුරු බිමට යන්නේ? මේ පුරාවස්තුව ඇත්තටම ඒ තරම්ම වටිනවද කියලා. ඒකට ජ්‍යොතිෂයා කියනවා බටහිර වගුරු බිම කියලා කියන්නේ හරිම භයානක තැනක්. එතන හුඟක් අනුතුරුදායක සත්තු පවා ඉන්නවා. ඒ වගේම ජ්‍යොතිෂයා කියනවා මේ අය පුරාවස්තුවක් හොයාගන්න කියලා තමයි යන්නේ. ඒත් ඇත්තටම එතන එහෙම පුරාවස්තුවක් තාම නැහැ. හැබැයි මේ හැමෝම එකිනෙකා එක්ක සටන් කරනවා. මොකද එතකොට තමයි ඒ පුරාවස්තුව ඉක්මනින්ම හැමෝටම පේන්න එළියට එන්නේ. ඒ හින්දා හැම Demon sect එකක්ම ඒ වගේම හැම human set එකක්ම උත්සාහ කරනවා ඒක Tamanට ලබා ගන්න. ඊට පස්සේ එතනින් සීන් එක වෙනස් වෙලා අපි දකිනවා Shinju set එකයි සමහර Demonsලා අතර සටනක්. ඇත්තටම මේ සටන බටහිර වගුරු බිමට යන පාරේදී වෙන්නේ. මෙතනදී Demonsලා ටිකක් ශක්තිමත් විදියට සටන් කරනවා. හැබැයි එතනදී සීනියර් ලූ අහසට ගිහින් ස්පිරිචුවල් ෆෝමේෂන් එකක් හදලා Demon ගෝලයන්ට පහර දෙනවා. ඒ වෙලාවේදී ටිනියන් ටෙම්පල් එකේ කට්ටියයි ෆෙන්ක්ෂියන් වැලි එකේ කට්ටියයි එතෙන්ට ආවා. මේ දේ දැකපු ඩෙමන්ස්ලා එයාලට බය වෙලා දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කණ්ඩායම් තුනම ඒ තැනින් ඉස්සරහට ගියා. එතනින් පස්සේ අපි ආයෙත් දකිනවා පසුගිය කොටසේදී හිටපු කෙනෙක්. එයා Jiao Feng එක්ක බටහිර වගුරු බිමට යන්න ගියත් එයා එතනදී අතරමං වෙනවා. ඊට පස්සේ එයා Jiao Fengව හොයන්න පටන් ගන්නවා. මේ කෙනා දැන් ඉන්නේ බටහිර වගුරු බිමට යන පාරේ තියෙන ගමක. මෙතනදී දකිනවා ජ්‍යොතිෂයා වගේම යුව. ජ්‍යොතිෂයා මෙතනදී එක මිනිහෙක්ට කෑ ගහනවා අඩු ගානකට අනාගතය කියලා දෙන්න බෑ කියලා. හැබැයි මේ මිනිසයා ඒක ගානකටවත් ගන්නේ නැතුව එතනින් යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ජන්ක්ෂන් සෙට් එකේ මාස්ටර් එයාගේ සහායකයන් එක්ක ඒ ගමට ආවා. මෙතනදී ආ කිව්වා මේ ගම අල්ලගන්න ඕනේ කියලා. ඉතින් මාස්ටර්ගේ ඕඩර් එක ලැබුණ ගමන් එයාගේ හැම සහායකෙක්ම එහි හිටපු මිනිස්සුන්ව එලවන්න පටන් ගත්තා. ඊළඟට අපි දකිනවා ඒ අය යූ සහ ජ්‍යොතිෂ්‍ය ගාවට යන්න හදනකොට එයාලා දෙන්න ළඟට පොඩි පිරිමි ළමයෙක් ආවා. මේ පිරිමි ළමයාගේ නම වූයන්. මේ පිරිමි ළමයාත් 4 major demon sect වලින් එකක young master කෙනෙක්. වූයන් ඇවිල්ලා ජ්‍යොතිෂ්‍යගෙන් ඉල්ලුවා එයා දැන් ලොකු වැඩක් කරන්න යන නිසා Tamanගේ අනාගතය බලලා දෙන්න කියලා. මේකට යූ කිව්වා හරි. හැබැයි ඔයාගේ නම කඩදාසියක ලියන්න ඕනි කියලා. මෙන්න මේ වෙලාවේ වූයන් එයාගේ නම ලියන ගමන් ඉන්ති ජන්ක්ෂන් සෙට් එකේ මිනිස්සු එතනට ආවා. මේ විදිහට එයාලා ආව ගමන් වූයන්ට පහර දෙන්න පටන් ගත්තා. හැබැයි වූයන් එතනින් ටිකක්වත් හෙල්ලෙන්නේ නැතුව වචනයක්වත් කතා නොකර එයාගේ ස්පිරිචුවල් එනර්ජි එකෙන් එයාලව පස්සට තල්ලු කරලා දැම්මා. මේ වූයන්ගේ ස්පිරිචුවල් එනර්ජි එක ටිකක් විෂ සහිතයි. මේ හින්දා ජන්ක්ෂන් සෙට් එකේ මාස්ටර් ටිකක් බය වුණා.
එයා වූයන් කියන්නේ කවුද කියලා හඳුනගත්තා. මේ නිසා එයා දුවලා ගියා මේ ගැන හැමෝටම දන්වන්න. මේ අතරේ වූයන්නේ කඩදාසියේ තමන්ගේ නම ලියලා ඉවර කළා. යූ ඒ නම කියවලා අනාගතය කියන පටන් ගත්තා. ඊට පස්සේ යූ වූයන්ට කිව්වා මම දන්නේ නෑ ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. හැබැයි මට හොඳටම විශ්වාසයි ඔයා ජයග්‍රහණය කරයි කියලා. මේ දේ අහලා වූයන් හුඟක් සතුටු වුණා. මේ විදිහට අනාගතය කියපු නිසා ජ්‍යොතිෂයා වූයන්ගෙන් කාසි 12ක් ඉල්ලුවා. හැබැයි වූයන් ජ්‍යොතිෂයට ඊට වැඩිය කාසි දුන්නා. එයා කිව්වා මගේ යාළුවෙකුත් එනවා. මට ඕනේ ඔයා එයාගෙත් අනාගතය කියලා දෙනවනම්. වූයන් මෙන්න මෙහෙම මේ දේ ගැන කියන ගමන් එද්දි එකපාරටම අහස කළු වුණා. ඉතින් මේත් එක්කම මේ වෙලාවේදී ජියාව් මෙතෙන්ට ආවා. යූට නම් ජියාව්ව අඳුර ගන්න බැරි වුණා. මොකද අවුරුදු 10ක්ම ගත වෙලා නිසා ජියාව් දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිටියේ. එයාගේ නමත් දැන් වෙනස් වෙලා. ජියාව් කියන නම වෙනුවට ඩෙමන් කින්ගේ සෙක්ට් එකට එයා බැඳුන දවසේ ඉඳන් හැමෝම එයාව හඳුන්වන්නේ ගුල්ලි කියලා. දැන් මේ ජියාව් එහෙමත් නැත්නම් ගුල්ලි ගොස්ට් සෙට් එකේ චීෆ්ගේ තනතුර දරනවා. කොහොම හරි මෙතෙන්ට ආපු ජියාව් යූගෙන් අනාගතය කියලා දෙන්න කියලා ඉල්ලුවා. යූ මෙතනදී ජියාව්ටත් කිව්වා එයාගේ නම ලියන්න කියලා. ජියාව් කොල්ලේ නම ලිව්වා ගුල්ලි කියලා. මේ නම කියවුවම යූ සහ ජ්‍යොතිෂයා දෙන්නම පුදුම වුණා. ඇත්තටම මේ අවුරුදු 10 ඇතුළත ගුල්ලි කියන නම හුඟක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. යූට තේරෙන්නේ නැහැ ඇයි ගුල්ලි එයාගෙන් මේ අනාගතය ගැන හොයන්නේ කියලා. අපි ලේසි වෙනත් එක්ක ජියාව්ට ගුල්ලි කියන්නේ නැතුව ජියාව් කියලාම කතා කරමු. යූ කිව්වා ඔයා දෙවියන් ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ දේ අහලා වූයන් කිව්වා ඒක කොහොමද වෙන්නේ? මේ ලෝකේ දෙමස්ලා ඉන්නවනම් කොහෙම හරි තැනක දෙවිවරුත් ඉන්නවමයි. ඊට පස්සේ වූයන් ජියාව්ගෙන් ඇහුවා එහෙම නේද කියලා. ඊට පස්සේ එතනට වෙනස් සෙක්වල මිනිස්සු එකතු වෙලා එතන වාතාවරණය ටිකක් උණුසුම් වෙන්න පටන් ගත්තා. ඒ නිසා ජ්‍යොතිෂ වගේම යූ ආයේ එතනින් හැමිහිට යන්න උත්සාහ කළා. ඒ වෙලාවේදී අපි දකිනවා එක ගැහැණු ළමෙක් එයාලගෙන් ටිකක් ඈතින් වාඩි වෙලා එයාලා දිහා බලන් ඉන්නවා. ඒ ගැහැණු ළමයා වෙන කවුරුත් නෙවෙයි එයා තමයි යූගේ අක්කා. ජියාව් සහ වූයන් දෙන්නම තරහ පාලනය කළා. මොකද දෙන්නම දන්නවා ඒ දෙන්න මේ පුරාවස්තු හොයන්න ආවේ කියලා. මෙතනදී මේ දෙන්න නිකන් සටන් කරන එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා ඒ දෙන්නට තේරුණා. ඊට පස්සේ වූයන් එතනින් ගියා. වූයන් එතනින් ගියාට පස්සේ ජියාව් එතනින් ගියා. නමුත් ජියාව් යන්න ඉස්සෙල්ලා එයා යූට කිව්වා ඔයා ඇත්තටම දැන් වැඩිහිටියෙක් වෙලා කියලා. මෙහෙම කියලා ජියාව් එතනින් ගියා. ඉතින් මෙන්න මේත් එක්කම අර ජියාව් හොයමින් එයාගේ පස්සෙන් ආපු මිනිහයාත් එතෙන්ට ආවා. එයා ජියාව් එතන ඉන්නව දැකලා තිබුණා. මෙතනදී මේ කෙනත් යූට කිව්වා එයාගේ අනාගතය කියන්න කියලා. මේ වෙලාවේදී ජියාව්ගේ වඳුර වෙන ජියාහුයි ඇවිල්ලා ඒ මිනිහයාට කරදර කරන්න පටන් ගත්තා. මේ කෙනාට අපි තාවෝ කියලා කියමු. තාවෝ ටිකක් පස්සට වෙලා යූට කිව්වා මට නම් ලියන්නයි කියවන්නයි බෑ. ඒ නිසා මගේ මූණ බලලා අනාගතය කියන්න කියලා. මට දැනගන්න ඕනේ මම ජයග්‍රහණය කරනවද නැද්ද කියලා. මේ වෙලාවේදී යූ කිව්වා ඒ ටාවෝට ඔව් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඔයාට හරි හමන් සහායකයෙක් ඕනේ. නැත්නම් ඔක්කොම අනිත් පැත්ත ගැහෙනවා. මේ දේ අහලා ටාවෝට ටිකක් තරහ ගියා. ටාවෝට අනාගතය කියපු නිසා ජ්‍යොතිෂයා එයාගෙන් කාසි 12ක් ඉල්ලුවා. හැබැයි ටාවෝ නම් හරිම තරහින් එතනින් කෑ ගහගෙන ගියා. එතනදී ජියාහුයි ඇවිල්ලා ඒ කෙනාගේ සාක්කුවෙන් දෙයක් අරගෙන ඒක යූට දුන්නා. මේ නිසා ටාවෝට තවත් ගොඩක් තරහ ගියා. හැබැයි එයාට ජියාව්වත් හොයාගන්න ඕනේ. ඒ නිසා එයා මම පස්සේ මේ ගැන බලාගන්නම් කියලා යූට තර්ජනය කරලා එතනින් ගියා. ඒ කෙනා එතනින් ගියාට පස්සේ යූ ජියාහුයිට කන්න දෙයක් දුන්නා. මේ නිසා ජියාහුයි ගොඩක් සතුටු වුණා. ඒ වෙලාවේදී අපි දකිනවා යූගේ අක්කා. යූට එයාව දැක්කම ගොඩක් සතුටුයි. මේ නිසා එයා ඉක්මනටම එයාගේ අක්කා ළඟට ගියා. ඊට පස්සේ අපි දකිනවා එයාලා හැමෝම බටහිර වගුරු බිමට යන පාරේ ඉන්නවා. මෙතන වටේට ගොඩක් මීදුම තියෙනවා. ඒ නිසා හරියට කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි මීදුම ටිකක් එහාට මෙහාට වුණාම ඒගොල්ලෝ දැක්කා ගොඩක් සත්තු එයාලව වටලලා කියලා. මේ දේ දැක්කපු යූගේ අක්කා
ඉක්මනටම එයාගේ කඩුව අරගෙන ප්‍රහාරයක් එල්ල කළා. ඒ එක පහරින්ම ඒ හැම සතෙක්ම මැරුණා. මෙයාලා ආයෙමත් යන්න හදනකොට වූයන් එතනට ආවා. එයාව දැකලා යූගේ අක්කා ගොඩක් සීරියස් වුණා. එයා වූයන්ට කිව්වා දවස් කිහිපයකට කලින් අපේ සෙක්ට් එකේ ගෝලයෙක් මැරුණා. එයාගේ මරණයට හේතු වෙලා තිබුණේ විෂ. මට සැකයි මේක 10,000 poison සෙට් එකේ. ඒ කියන්නේ ඔයාලගේ වැඩක් කියලා. මේ දේ අහලා වූයන් කිව්වා ඔයාම හිතන්න මට කවුරු හරි මරන්න ඕනේ නම් මම මේ විදියට හැංගිලා මොකටද ඒක කරන්නේ? ඔයාත් දන්නවා ඔයා මගේ සෙක්ට් එකට කෙලින්ම චෝදනා කරනවා කියලා. මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳගන්න වූයන් කිව්වා ජින්ට ඒ කියන්නේ යූගේ අක්කට එයත් එක්ක ඉන්න කියලා. ඒ වෙලාවේදී ජින් යූට කිව්වා පරිස්සමින් ඉන්න. මොකද මෙතන ගොඩක් භයානකයි කියලා. ඊට පස්සේ එයා වූයන් එක්ක එතනින් ගියා. ටික වෙලාවකට පස්සේ බස්ස වහින්න පටන් ගත්තා. මේ නිසා යූ සහ ජෝතිෂ්යා ගසක් ගාව නැවතිලා හිටියා. මේ විදිහට ටික වෙලාවක් ගත වුණත් බස්ස නම් නැවතුනේ නැහැ. මේ අතරෙදි ජියාහුයි එතනට ආවා. යූ සතුටු වුණා ජියාහුයිව දැකලා. එයා ජියාහුයිව වැස්සෙන් ආරක්ෂා කරන්න උත්සාහ කළා. ඊට ටික වෙලාවකට පස්සේ ටාවොත් එතනට ආවා. ඇත්තටම ජියාහුයි ආවේ ටාවොත් එක්ක. යූ තෙමිලා ඉන්න විදිය දැකලා ටාවෝ සතුටු වුණා. එයා යූට කරදර කරන්න පටන් ගත්තා. මගේ ළඟ කුඩයක් තියෙනවා. හැබැයි මම ඒක ඔයාට දෙන්නේ නැහැ කියලා. යූ ටාවෝට කිව්වා කමක් නැහැ. මට වගේ කුඩේ කොහොමත් ඕනේ නැහැ කියලා. මේ නිසා මුලින්ම ටාවෝ සතුටු වුණා. හැබැයි ටිකක් වෙලා ගියාම යූ තෙමන විදිය දැකලා ටාවෝ ඇවිල්ලා යූට කුඩේ දුන්නා. මෙතනදී යූ ටාවෝට කිව්වා ඔයා ගොඩක් හොඳයි කියලා. හැබැයි ටාවෝ යූට කිව්වා එහෙම කියන්න එපා කියලා. ඒ වෙලාවේදී ජෝතිෂ්‍ය ටාවෝට hina වුණා. මේ නිසා ටාවෝට ටිකක් කේන්ති ගියා. එයා ජෝතිෂ්‍ය ගාවට ගිහින් එයාව බය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙලාවේදී ජෝතිෂ්‍ය එතනින් බිම වැටුණා. මේ නිසා ටාවෝගේ තරහ නැති වෙලා එයා hina වෙන්න පටන් ගත්තා. මෙන්න මේ වෙලාවේදී ඒ ළඟම තිබ්බ මඩ වගුරෙන් භයානක සතෙක් ඇවිල්ලා යුට පහර දෙන්න පටන් ගත්තා. හරිම වෙලාවේදී වගේ මේ වෙලාවේදී මෙතනට ජින් ආවා. එයා ඒ සතාට පහර දීලා යූවේ සතාගෙන් බේරගත්තා. හැබැයි මේ සතා තාම මැරුණේ නැහැ. ජින් කොහොම හරි ඒ සතාගෙන් බේරෙන්න හදනකොට ඒ වෙලාවෙම ජියාව්ෆෙන් එතනට ඇවිල්ලා ඒ සතාව මරලා දැම්මා. මේ වෙලාවෙදිම වූයනුත් එතෙන්ට ආවා. ඇත්තටම හෙවන් සෙට් එක කියන්නේ ඩෙමන් සෙක්ට් වලින් එකක්. මේ විදිහට ඩෙමන් සෙක්ට් තුනකම කට්ටිය මෙතන එක තැනක ඉන්න හැටි දැකලා ජෝතිෂ්යා පුදුම වුණා. ඊට පස්සේ ජෝතිෂ්යා කිව්වා මේ වගේ සත්තු නම් කොහොමදවත් මෙහි ඉන්න විදිහක් නැහැ. මට මේක හරිම පුදුමයි කියලා. ඊට පස්සේ එතන සීන් එක කට් වෙලා අපි දකිනවා ජංක්ෂන් සෙට් එකේ මාස්ටර්ව. එයාගේ ගෝලයෙක් මෙතනට ඇවිල්ලා කියනවා ගොස්ට් සෙට් එක හෙවන් සෙට් එක වගේම 10,000 සෙට් එක වැඩි ගෝලය ප්‍රමාණයක් යවන්නේ නැතුව තමන්ගේ හොඳම ගෝලයෝ විතරක් යවලා ඒ පුරාවස්තුව හොයන්න කියලා. මෙහෙම කියලා ඒ කෙනා මාස්ටර්ගෙන් අහනවා දැන් අපි මොකද කරන්න කියලා. මෙතනදී ඒ මාස්ටර් ඒ කෙනාට මොකක් හරි කියන්නත් කලින් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඊළඟ කොටසේදී මොකද වෙන්නේ කියලා බලන්න